ලක්ඛණමික ජාතකය. ඉතා ඉස්සර කාලයේ රජගහ නුවර මගධ රාජ්‍යයේ එක්තරා රජ කෙනෙක් වාසය කළා. ඒ කාලයේ අපගේ බෝධිසත්වයන් මුව පරම්පරාවක ඉපදිලා හිටියේ දහසක් මුවන් පිරිවරාගෙන. ඉතින් ඔය මුව රජ්ජුරුවන්ට ලක්ඛණ නමිනුයි කාල නමිනුයි පුතුන් දෙදෙනෙක් හිටියා. මේ බෝසත් මුව වයස්ගත වෙද්දී තමන්ගේ පුතු මුවන් දෙදෙනාටම කතා කළා. ලක්කන පුතුනි, කාල පුතුනි, මම දැන් ගොඩක් මහලුයි. මේ මූරංචුව බලා ගන්න එක දැන් නුඹලා දෙන්නට බාරයි. දරුවනි, ඔබ දෙනාට මගේ පිරිස 500 බැගින් කොටස් දෙකකට බෙදා ලබා දෙනවා. ඔවුන් හොඳින් රැකබලා පාලනය කරන්න. ඒ දවස්වල මගධ රටේ ගොයම් පැහෙන කාලේ. කුඹුරු රකින්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන වුණා. වනාන්තරයේ ඉඳලා එන මුවන්ගෙන් කුඹුරට කරදර නිසා මුවන්ව මරා දාන්න තැන් තැන්වල උගුල් අටවලා තිබ්බා. පියුණු උල් හිටවලා වගේම මේ මුවන්ව මරා දාන්න එක එක විදිහේ උගුල් අටවලා තිබුණා. දැන් කුඹුරු රකින කාලේ නිසා අපේ අයට ගොඩක් කරදරයි. මේ කාලෙට අපේ කට්ටිය ගොඩක් මැරෙනවා. අපේ මේ මෝරංචුව ආරක්ෂා කරගන්න මගේ පුතුන් දෙදෙනාට බාර කරන්න ඕනේ. දරුවනි, දන්නවා නේද? මේ කුඹුරු රකින කාලේ අපේ මූ හරියට මැරෙනවා. මම දැන් ගොඩක් මහලුයි. මොකක් හරි උපායකින් මහලු මම පරිස්සම් වෙන්නම්. හැබැයි නුඹලා තමන්ගේ මුව පිරිසත් එක්ක වනාන්තරයට යන්න. කඳු වලල් ලස්සේ ජීවත් වෙලා කුඹුරු කැපුණට පස්සේ ආපහු එන්න. එහෙමයි පියාණෙනි. මුවන්ගේ ගමන් මාර්ගය ගැන මිනිස්සු හොඳට දන්නවා. මේ කාලේ මුවන් කන්ද නගිනවා. මේ කාලෙට වනාන්තරයෙන් ගමට එනවා කියලා හොඳට දන්නවා. ඉතින් මේ මිනිස්සු තැන්වල හැංගිලා හිටියා. ගොඩක් මුවන්ව මඩාගත්තා. කාල නමින් හිටිය මුවාට මේ ගැන කිසිම වැටහීමක් තිබුණේ නෑ. ඒ මුවා රංචුවම අරන් උදෙත් හවස කොම්මම් වෙලාවට අලුයම වෙලාවට ගමේ පාරෙන් යනවා. ඒ වෙලාවල් වලට මිනිස්සු සැඟවිලා ඉන්න නිසා ගොඩක් මුවන්ව මරාගත්තා. වනාන්තරයට යන්න පුළුවන් වුණේ ටික දෙනාටයි. අප සියලු දෙනා දැන් පිටත් නොවීම. මේ වෙලාවල් වල මිනිසුන් මගර කවල්ලාගෙන යනවා. අප දැන් පිටත් වුණොත් අපට අනතුරක් වෙන්න පුළුවන්. අප මධ්‍යම රාත්‍රියේම පමණක් පිටත් වෙමු. මගෙන් නොමිසා කවුරුවත්ම මිනිසුන්ගේ පාරවල් නම් ගමන් කරන්න එපා. ලක්ඛණ මුවා හරිම දක්ෂයි. හොඳට කරුණු වැටහෙනවා. දැනට සුදුසු නුවණ තියෙනවා. නිවැරදි වේලාවට ගිය නිසා එකම එක මුවෙකුටවත් විපතක් වෙන්නේ නැතිව වනාන්තරයට යන්න පුළුවන් වුණා. මිනිසුන්ගේ කුඹුරු කපන කාලය නම් දැන් අවසන්. අපට අපේ වාස භූමි වලට දැන් යන්න පුළුවන්. සියලු දෙනා මා සමග පැමිණෙන්නකෝ. මුව රැළ නැවතත් තමන්ගේ දෙමව්පියන් ළඟට යන්න පුළුවන් වුණා. ලක්ඛණ මුවා සියලුම මුවන් සමග පැමිණ කාල මුවා තමන්ගේ සියලුම මුව රැළ විනාශ කරගෙන තනියම ආවා. මේක දැකපු බෝසත් මුවා
මෙහෙම කිව්වා. නිවැරදි ලෙස තේරුම්ගෙන කටයුතු කළ හැකි කෙනා ලක්කන පුතු එන ලෙස සොඳ නෑ පිරිවර සමගිනා හොඳින් බලා සිතට ගනිව් කළ යුතු දෙය දැනගෙන බලව් කාල මුව එන හැටි නෑ පිරිවර වෙනසුනා. එදා කාලනම් මුවා වෙලා හිටියේ දේවදත්ත. වෙනසුනේ දේවදත්තගේ පිරිසමයි. ලක්කන නම් මුවා වෙලා හිටියේ අපගේ සාරිපුත්ත වහන්සේ. ඔහුගේ පිරිස වුණේ බුදු පිරිසමයි. මව් මුව දෙන වෙලා හිටියේ රාහුල මාතාවයි. පිය මුව රජ වී සිටියේ අපගේ ගෞතම බුදු පියාණන් වහන්සේ. 550 ජාතක පොතෙහි ඉතිරි ජාතක කතා මෙවන් කාටූන් ලෙසින් නැරඹීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.